මොහොතකට පෙර වතිකානු නගරයේ සියලුම දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතා අත්හිටුවනු ලැබුවා. නමුත් සාන්ත පීතර් බැසිලිකාවේ මේ අවහිරතාවය ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ දුරකථන සම්බන්ධතාවයන් නැවත ක්‍රියාත්මක වන්නේ නව පාප් වහන්සේ පත් වූ බව නිවේදනය කිරීමෙන් පසුවයි. ලොව පුරා කාදිනනුවරුන් 250 දෙනෙක් සිටියත් මෙවර පාප් වහන්සේගේ තේරීමට හිමිකම් ලබන්නේ කාදිනල්වරු 133ක් පමණි. රතුපාට කබායෙන් සැරසුණු කාදිනනුවරුන් 133 දෙනා මේ වන විට වතිකානුවේ ප්‍රසිද්ධ ස්ටීල් චැපල් දේවස්ථානයේ රැස්ව සිටී. මයිකල් ආන්ජලෝගේ අවසාන විනිශ්චය ලෝක ප්‍රසිද්ධ සිතුවම ඇත්තේද මෙම ශාලාවේ අල්තාරයේ පිටුපස බිත්තියේය. එක අතකින් මේ පත්වන්නේ ලෝකයේ කුඩාම රාජ්‍ය නායකයා. ඒත් ලෝකයේ වැඩිම පිරිසකට ආධ්‍යාත්මික නායකත්වය දෙන පුද්ගලයා. ලෝක පුරා වෙසෙන කතෝලිකයන් ප්‍රමාණය බිලියන 1.4ක්. ඊට අමතරව ක්‍රිස්තියානි නිකායන් හා වෙනත් ආගමිකයන් පවා පාප් වහන්සේ ඉහළම ගෞරවයෙන් දක්වනවා. ඒ අනුව බලන විට ලෝකයට ඉහළම බලපෑමක් කළ හැකි තනි පුද්ගලයා පාප් වහන්සේතුමායි. අවදින වඩාත් සාම්ප්‍රදායික සහ රහසිගත මැතිවරණයයි. පත්වන නව පාප්තුමා කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් 3/2 ලබා ගත යුතුයි. ජේසුස් වහන්සේගේ මරණයෙන් අවුරුදු 30කට පසුව මුල්ම පාප්වරයා බිහි වෙනවා. ඒ තමා ක්‍රිස්තියානි ආගමේ මූලාරම්භකයන් දෙදෙනාගෙන් එක් වූ සාන්ත පීටර්තුමා. ජනතාව නව පාප් වහන්සේ කවුරුන්දැයි දැක බලා ගැනීමට නොවිසිල්ලෙන් බලා සිටී. සාන්ත පීටර්තුමාගේ වර්තමාන අනුපාත්‍රකයා කවුදැයි වතිකානු චිමිනියෙන් සුදු දුමාරෙන් සමග නුදුරේදිම අපට දැක ගැනීමට හැකියාව ලැබුණු ඇත.